හෙලෝ good morning guys. අද අපි challenge video එකක් නෙමෙයි කරන්නේ. අද කරන්නේ මගේ ඔය කරන වීඩියෝ edit කරන PC එක පොඩ්ඩක් ඔයාලට පෙන්වන්න ඕනි කියලා හිතුණා. අද ඒකේ කියන්නේ ඒකේ තියෙන දේවල් VGA card කොහොමද, ඊට පස්සේ RAM supply එක, ඊට පස්සේ ඒ ටික තමයි ඔයාලට අද පෙන්වන්න කියලා හිතුණා මට. ඊට පස්සේ තමයි අද වීඩියෝ එක කරන්න ගත්තේ. අපි වීඩියෝ එකට ගිහින් කතා කරමු. මම පෙන්වන්නම් ඔයාලට මේක ගලවලා කොහොමද තියෙන්නේ කියලා. ඔයාලට පේන්නේ ඔය මගේ PC එක තියෙන විදිය තාම ඔන් කරලා නැහැ, මේ ගලවන්න ඕන නිසා. ඔයාලට මම ගලවලා පෙන්වන්නම් එහෙනම්. මැෂින් එක විතරක් ගලවලා ගත්තා. මේ ටික ගලවලා මම පෙන්වන්නම් ඔයාලට මේකේ ඇතුලේ තියෙන්නේ මොන වගේ කොටස්ද කියලා. වෙනම හතරක් තියෙනවා. මේ හතර ගලවලා වීදුරු අයින් කරන්න පුළුවන්. හරි guys, ඔන්න ওই විදිහට තමයි PC එකේ ඇතුලේ තියෙන්නේ. පොඩ්ඩක් පෙන්නන්න. ඔන්න ওই විදිහට තමයි PC එකේ ඇතුලේ තියෙන්නේ. අපි දැන් බලමු මේකේ ඇතුලේ තියෙන කොටස් මොනවද කියලා. මේකට මං දාලා තියෙන්නේ H110 motherboard එකක්. ඊට පස්සේ මේකේ RAM එක විදිහට අපි අරන් තියෙන්නේ 8GB RAM එක kit එකක් විතරයි. ඊට පස්සේ මේකේ dual fan CPU cooler එකක් තියෙනවා. මේකේ processor විදිහට ගත්තොත් i5 6 gen processor එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ ආයෙ ගත්තොත් graphic පැත්තෙන් ගත්තොත් මේකේ GTX 720 2GB කාඩ් එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මේකේ තියෙනවා SSD මේ තියෙන්නේ SSD කාඩ් එක. ඒක GB 128GB SSD එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මේකේ hard එක ගත්තොත් hard එක නම් පේන්නේ නැහැ. hard එක විදියට ගත්තොත් මේක 500GB hard එකක් තමයි තියෙන්නේ. ඊට පස්සේ මේකේ power supply එක විදිහට අපි ගත්තොත් මේකේ තියෙනවා watt 400 power supply එකක්. ඊට පස්සේ මේක අපි cool කරන්න අරන් තියෙනවා RGB fans. fan තියෙනවා මේකේ මෙතන එකයි දෙකයි, මේ පැත්තේ එකක් තුනක් තියෙනවා. ඊට පස්සේ ඉස්සරහින් ගත්තොත් මෙතන එකක් තියෙනවා, මෙතන එකක් තියෙනවා, ආයෙ තියෙනවා 15 එක, මෙන්න මෙතන එකක් තියෙනවා. ඔන්න ওই විදිහට තමයි අපේ PC එක ගලවුවම පේන්නේ ඔයාලට. එන්නේ මේකේ සාමාන්‍යයෙන් වීඩියෝ එකක් එඩිට් කරගන්න පුළුවන්. ආයෙ ගත්තොත් ඉතින් Photoshop Illustrator වගේ වැඩ කරගන්න පුළුවන්. CapCut app එක දාලත් වැඩ කරගන්න පුළුවන්. අවුලක් නැහැ, ලැග් වෙන්නේ නැතුව හොඳට රන් වෙනවා. මම මේක ඔන් කරලා පෙන්නන්නම් කොහොමද තියෙන්නේ කියලා. ඔන්න ඔහම තමයි ඔන් කරාම තියෙන්නේ. පොඩ්ඩක් පෙන්නන්නම් මම. ඔන්න ඔහම තමයි මගේ PC එක
ඔන් කරාට පස්සේ තියෙන්නේ එහෙනම් අපි ඔක්කොම සෙට් කරලා මොනිටරෙත් සෙට් කරලා බලමු අපි PC setup එක කොහොමද අපි තියෙන්නේ කියලා. හරි guys, මොනිටරේ ඊට පස්සේ අපේ මැෂින් එක, ඊට පස්සේ කීබෝඩ් එක, ඊට පස්සේ මවුස් එක ඒ ඔක්කොම සෙට් කරලා ඔන් කරාට පස්සේ මෙන්න මේ විදිහට තමයි පේන්නේ ඔයාලට. හරි එහෙනම් guys, එහෙනම් අපි අද වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මගේ PC එක කොහොමද කියලා, හොඳයිද නරකයිද කියලා පුළුවන් නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. චැලෙන්ජ් එකට තමයි මෙච්චර කල් දැම්මේ. ඊට පස්සේ අපි අද පොඩි වෙනසකටත් එක්ක පොඩි වීඩියෝ එකක් ගෙනාවා ඔයාලට. වීඩියෝ එක හොඳයි නම් ලයික් කරලා කමෙන්ට් කරලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න, පුළුවන් නම් සබ්ස්ක්‍රයිබ් කරලා අපිට සපෝට් එකක් දෙන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙමු.